දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. මං උද්දෘත කරන්ට යෙදුණු ගාථා ධර්මය ඕන තරම් මේ වෙනකොට අහලා ඇති. ඕන තරම් මේ වෙනකොට කනට හුරු වෙලා ඇති. බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ සම්බුද්ධ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නේද කියලා. බුදුහාමුදුරුවෝ මොකක්ද දෙන උත්තරේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද මේ ශාසනයේ අඩක් කල්යාණ මිත්‍රත්වය මත පවතින්නේ නැහැ. සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම ආනන්ද පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත. මේ පිටණි එක්කම වෙලා ඉන්න මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕන කාරණයක් තමයි අපේ ජීවිතේ පවතින්නේ මොකක් මතද? කාලෙකින් හම්බෙච්ච ඔය මනුෂ්‍ය ආත්ම භාවය ඔක සුගතියටයයිද ඔක දුගතියටයයිද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? මතක තියාගන්න වෙනතුනේ, මේ ජීවිතේ සැපද දුකද කියන එක තීරණය වෙන්නේ ඇසුර මත. වෙනතුන් අහලා තියෙනවා ඇසුර වැරදුනොත් මුළු සංසාරෙම වරදිනවා කියලා. සසර වරදින්ට කලින් පින්නතුනේ ඇසුර වැරදුනොත් එහෙම මේ ආත්මම විනාශ වෙනවා. එවකට දෙයයන්ට මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නේ විසඳන්ට බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කොහොමද? දෙයියෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් මේ මංගල කාරණා මොනවාද? බුදුහාමුදුරුවෝ ඉස්සරලම මොකක්ද දේශනා කරන්නේ? අසේවනාච බාලාන, ජීවිතේ බාලයෝ නම් ආශ්‍රය කරන්න එපා. කවුද මේ බාලය? ජීවිතේ කෙලෙහි ගුණ දන්නේ නැති මිනිස්සු ඇසුරු කරන්න එපා. පුරුදු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න අකෘතඥ මිනිස්සු ඇසුරු කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න. අර මේ පැතිවල තින්නද ගතු කියලා කියන මිනිස්සු නැතුවේද මං හිතන්නේ. නෑ, පක්ෂවල නැතුවේද අනික් බොහෝ පැතිවල ඉන්නවා. කෙනෙකුගේ වැරද්දක් ඇවිල්ලා අපත් එක්ක කියනව නේද ලකුණු දාගන්න. ඒකට අර කියනව නේද අපේ ගම් වල පද හදනවා කියලා. පැත්තන්ට මතක් නැති අපේ ගමේ අහවලා වාගේ කියලා. මතක තියාගන්න. තව කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් ද්වේෂ සහගතව ඔය කියනව නේද අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. අපිත් එක්ක කියනවා නම් කවදාවත් මේ මිනිස්සු ඇසුරු කරන්න එපා. හේතුව මේ මිනිස්සුන්ට බොහොම පොඩි වෙලාවයි යන් අපේ තියෙන මොකක් හරි ගිහිල්ලා අනිත් පැත්තට ගියන්ට. ජීවිතේ පුරුදු වෙන්න බුදුහාමුදුරුවෝ ගන්නපු විදිහට අසත්පුරුෂ මිනිස්සු ආශ්‍රය කරන්න එපා. මේ අසත්පුරුෂ මිනිස්සුන්ගේ අසුර නැති වුණාම වෙනදුනේ අපිට පුළුවන් මේ සංසාරේ විමුක්තිය ළඟා කරගන්න. අර මේ අම්මලා තාත්තලා අහලා තියෙනව නේද සත්‍යකුබ්බ ජාතකේ? වෙනදුනේ මේ හැම එකකටම බලපාන්නේ අසුර. දැන් ඔය සත්‍යකුබ්බ ජාතකයේ ඕන්නේ මේ පින්නතුන් කියන්නේ ඔය පොඩි උන්ට කුණහරක් පුරුදු වෙන්න කොහෙන්ද?
අය අල්ලපු ගැල්ලේ කුණහර පුරුදු වෙනවා. සමහර පොඩි උන්ට අම්මලා තාත්තලා කියනවා මේ කොහෙන් පුරුදු වෙච්චත් දන්නේ. ඔඩ එක කොහෙන් හරි පුරුදු වෙච්ච එක. මොකක්ද වැරදිලා තියෙන්නේ? ඇසුර වෙනතුනේ මතක තියාගන්න. සමාජ විද්‍යාව තුළ උගන්වනවා. ආර්ය සහ පරිසරයේ බලපාන මිනිස්සෙකුට හැදෙන්න. ආර්යයි පරිසරය බලපාන. සත්‍යගුප්ත ජාතකයේ හොරු ගාවට වැටිච්ච ගිරව මොකක්ද කියන්න ගත්තා. ඒ ගිරවක් කියවන්න ගත්තා. මේ වරෙව් මරපියව කොටපියව හොරකම් කරපියව අන්නර එකම කූඩුවේ හිටපු ගිරව් පැටව් දෙන්නගේ එක ගිරවෙක් වැටෙනවා හොරු ගාවට. ඒ ගිරවා බොහොම කැත විදිහට කතා කරනවා. තාපසය ගාවට වැටිච්ච ගිරව මොකක්ද කියන්නේ? ඒ ගිරවා කියනවා එන්න ඉඳගන්න කතා කරන්න මේ පළතුරු කන්. ඒ තාපසය ගාවට වැටිච්ච ගිරව මතක තියාගන්න ඕන පින්නතුනේ මේ අසුර කියන එක අපිට හරි වැදගත්. දැන් මේ බණ ඇහෙන අහන මාන්නේ තරුණ ඇති අපේ තාත්තලා ඇති. ඒ තරුණයෝ මේ තාත්තලා මේ පිරිමි පාර්ශවය අනේක වාරයක් කල්පනා කරන්න ඕනේ. දැන් ඔය මේ පැත්තේ බොනවද නැද්ද? කසිප්පු තියෙනවද මේ පැත්තේ? ඔය බොහෝ පැතිවල තියෙනවා. මම මේ පැත්තේ තියෙනවා කියලා කියනවා නෙමෙයි ඈ. මලටක් කියලා läදී ඔය ගස්වල. ඇවිල්ලා පාර දිහා පීඩියක් එහෙම බොනවත් ඇති. නැවිලා. එන්නතොනේ ජීවිතේ පළවෙනි වතාවට අරක්කු ටිකක් බොන්න ඕන කියලා හිතිලා. ඉස්සරලම ගිහිල්ලා බාර් එකකින් අරගෙන පීපු මිනිස්සෙක් ඉන්නවා. කවුද දීලා තියෙන්නේ? යාළුවෙක්. මම මේ කියනකොට මේක හොඳට හිතන්න ඕන. බීඩියක් සිගරට් එකක් බොන්න වුණාම ඉස්සරලම අරගෙන තියෙන කවුරු හරි හිතිච්ච කෙනෙක් ගිහිල්ලා අරගෙන දිනවද පින්නතුනේ ඔය කඩේකින් අරගෙන දිනනවා නෑ. ඇසුර මයි බලපන් ජීවිතේ හදාගන්න ඕන මොකක්? ජීවිතේ හදාගන්න ඕන එකක් තමයි අපි මේ ඇසුරු කරන පිරිස. ඇසුරු කරන පිරිස හදාගන්න නම් සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ තෝරගන්න නම් අපි මොකක්ද කරන්න ඕන? කියමු බලන්න අපි කොහොමද සත්පුරුෂවතත් අසත්පුරුෂව තෝරගන්නේ කියලා. ජීවිතේ ඉස්සරලම පෙන්නතුනේ මේ සත්පුරුෂයා හොයන්න ඕනේ. මේ අපේ පැත්තෙන් වන්න ඕන. මිනිස්සු ජීවිතේ හැමදාම කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අපෙන් කරන්න තියෙන එකද අනුන්ගෙන් වෙන්න තියෙන එකද? පෙන්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න අනුන්ගෙන් කරන්න තියෙන එකට වඩා අපෙන් මොකක්ද කරන්න තියෙන කියන එක හිතන්න. අනුන්ගෙන් කරන්න තියෙන එක මොකක් වුණත් අපෙන් කරන්න ඕන යහපත නේද කියන එක හිතන්න. දැන් බලන්න ඇසුරේ තියෙන වටිනාකම වෙනත් ඔය අපේ බෝධිසත්වයෝ අසලපුර පසළොස්වක පුන් පොහෝ දවසේ අපි නිෂ්ක්‍රමණය කරනවනේ. රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ බෝධිසත්වයෝ ගිහිල්ලා බලනවා
යශෝදරා දේවියත් එක්ක රාහුල කුමාරයා යන්නේදී එළියට බහිනකොට චක්‍රවර්තිය හම් වෙනවා. අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරූප අපේ බෝධිසත්වය. වෙනතුනි චන්නමතියට මොකද්ද කිය? චන්නමතියට කියනවා කන්තක ලෑස්ති කරගන්න. කන්තක. බෝධිසත්වයන්ගේ මාලිගාවේ ලක්ෂ ගාණක් අශ්වය හිටියා. මොකද වෙනතුනේ කන්තකම ලෑස්ති කරගන්න කිව්වේ? සංසාරේ පතාගෙන ආපු හැටි. නිවන් දකින්න යන ගමන එකටමයි ආවේ. නිවන් දකින්න යන ගමන වෙන ඇමතිවරු හිටියේ නැද්ද? චන්නමද හිටියේ? චන්නට කියනවා ලෑස්ති වෙන්න. මේ පින්නතුනේ කල්ප ගාණක් කරුම් පෙරපු එකේ අවසාන රාත්‍රිය. අවසාන රාත්‍රිය. කන්තකස්ස සමන්ගේ පිටුට චන්නයි බෝධිසත්වය නංගංගන නේරංජනාවට යනවා. සන්නතුනේ නේරංජනාව වතුර පිරিলা. කන්තක මොකද කරන්නේ? චන්නමතියයි බෝධිසත්වය පිට උඩ තියාගෙන නේරංජනාව තරණය කරනවා. බලන්න සංසාරයකට ආපු හැටි. විමුක්තිය දකින්න නම් එතන මේ පවුල කියන එක හරි වැදගත් වෙනවා. ඇසුර කියන එක ඉස්සරලම කොහින්ද හදා ගන්න ඕන? මේක පවුලෙන් හදා ගන්න ඕන. කන්තක නේරංජනා විතර වුණාට පස්සේ බෝධිසත්ව ආභරණ ගලවලා චන්නගේ අතට දෙනකොට කන්තක කලන්තේ හැදෙනවා. ඇයි ඒ? කන්තක දන්නවා සසර කනුදෙනුව ඉවර කරන්න යන. කල්ප ගාණක් තිස්සේ ස්වාමියා පතාගෙන ආවේ. ඒක ඉවර වෙන්න යන. ක්ලාන්ත දෙවෙනි වතාවට කන්තක ඔලුස්සනකොට බෝධිසත්වය කසාවත් තරලා කෙස් කපලා. කන්තකට දරා ගන්න බෑ. කන්තගේ පපුව පැලිලා මැරෙනවා. සත්තු. චන්න බොහොම සෝකයෙන් ආභරණ ටික අරගෙන මාලිගාවට යනවා. බලන්න. කල්පනා කරන්න ඕනේ. එන්නතුනේ බෝධිසත්වයන්ට නිවන් දකින්ට පවුල කියන එක කොච්චර හේතුණාද? බෝධිසත්වෝ අලුත ඉපදෙච්ච රාහුල කුමාරයා දාලා අපිනිෂ්ක්‍රමණය කරාට පස්සේ යශෝදරා මොකද කරේ? දැන් මෙතන ඉන්න තාත්තලාගෙන් ඇහුවොත් එහෙම නිවන් දකින්නකම් ඔය දැන් ඉන්න බිරිඳ පතනවද? අම්මලාගෙන් කිව්වොත් එහෙම සංසාර හතුරෙකුටවත් හම්බෙන්න එපා කියලා කියන්නේ. මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න නරකයි. මේකට හරි වැදගත්, මේකට හරි වටිනෝ. එතකොට මේ අසුර කියන එක බොහොම වැදගත්. බෝධිසත්ව අභිනිෂ්ක්‍රමණය කරා විතරයි යශෝදරාට ආරංචි වුණා ස්වාමියා කසාවත් තරලා. යශෝදරා මොකද කරේ? යශෝදරා කසාවත් දරුවෝ. යශෝදරාට ආරංචි වුණා ස්වාමියා දවසට එක වේලයි වළඳන්. යශෝදරා මොකද කරේ? එක වේලයි වැළඳු. යශෝදරා හිස මුඩු කරා. ඒ පවුල කියන එක, කුටුම්බය කියන එක
සසර ගනුදෙනු ඉවර කරන්න වටින්න දැන් ඔය අර මේ පැති වල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. බොන පැති වල ඔක හරි අමාරු. අර මේ කලෙන නැති හන්දාවට හොඳට. එන්නදුනි බිව්වට කමක් නැහැ බොන්න ඕන නම්. අර බොනවට වගේ බලන්න අරක්කු ඉවර කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. සත්පුරුෂ ඇසුර ගොඩනගන එක හෙට ඉඳන් ගෙදරින් හදාගන්න. ඒ කොහොමද? එක පුතෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන. කවුද අරක කියන්නේ? තාත්තා. අප්පිරිය වෙලා අහලා බලනකොට හාමුදුරුවනේ තරුණයා මට කියනවා අපි දැන් ලොකුයි. දන්න කාලේ ඉඳන් හාමුදුරුවනේ අපේ අම්මා කුටි කෑවා. මේ අම්මලා සේරටම තඩි ගහලා ඇති. මොදුම විදිහට කුණුහරුපෙන් බැනලා. කවුද? තාත්තලා. මේ පැති වල අර බොන්න නැති හින්දා එහෙම වෙන්නේ නැතුව. වයසට ගියාට පස්සේ කියනවා දරුවෝ සලකන්නේ නැහැ. ඇති අර මරන්න දු තියාගෙන හිටියා. අප්පිරිය වෙලා ගෙදර බඩු මුට්ටු පොළවේ ගහනවා ඉවරයක් නෑ. මේක කෙරෙන්න ඕන එක නෑ. දැන් මේ මෙච්චර හොඳට මෙතන ඉඳගෙන බණ අහලා මං කියන්නේ බින්නතුනේ මේ පවුල පන්සල වගේ තියෙන්නේ නැතුව කොහෙ විමුක්තියක්. දැන් මෙතන ඉඳගෙන ගිහිල්ලා අතන යනකොට කෙරලා ඉන්නකොට දුකයිද සතුටුයිද? මොන බණද බින්නතුනේ? සංසාරේ අප්පිරිය වෙනවා. ඔය ගෙවල් වල සැනසීමක් තියෙනවා. මම මේ බණ කියලා එළියට යනකොට එක අම්මා කෙනෙක් මගේ කකුල් දෙක අල්ලගෙන අඬනවා. හේතු ඒ අම්මා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන විදිහට ඉඳ සංසාරේ මම පතනවා. මේ ආත්මේ නම් ගිනි කාලා දුක් විඳලා මැරෙනවා. මේ අම්මලාට ගෙවල් වල සැනසීමක් තියෙනවා. මතක තියාගන්න ඔය ජීවිතේ බත්තු වෙලම මැරෙන්න ඕනේ නැහැ. ඔය ජීවිතේ බැලුම් ගහලම මැරෙන්න ඕනේ නැහැ. අපේ තාත්තලාටත් එහෙමයි. වැඩ කරලම මැරෙන්න ඕන. දරුවන්ටත් එහෙමයි. සමහර තාත්තලා ඉන්නවනේ මේ පැතිවල නම් අනේ එහෙම නැතුව මං කියන්නේ බොහෝ පැතිවල කොහොමද මේ තමන්ට දරුවෝ ඉන්නව දුවලා ඉන්නව මේ ඉන්න දුවට පදහන කවුද හදන්නේ? ගෙදර ඉම්මයි ඉන්න දුවට එක එක මිනිස්සු පාවලා දෙනවා. කොහෙන්ද පාවලා දෙන්නේ? ගෙදර ඉම්මයි. ඔය කියනෝ නේද තොට දැන් මෙහෙමයි කියලා. අර මේ පැතිවල නම් කියන්නේ නැතුවදී මං කියන අනික් පැතිවල හරියට කියනවා ඒකයි. ජීවිතේ මැරෙන්න කලින් පුරුදු වෙන්න. වෙනදනේ දැන් ඔය මෙව්ව හදාගන්න තෝරන චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලක් වැඩක් නැහැ හොඳ. සනසීමයි සතුටයි තෘප්තියයි මිනිස්සුන්ට කොහෙද තියෙන්න ඕන? ගෙදර තියෙන්න ඕන. ඔවා ගෙදරදී හදා ගන්නවා නම් හෙට ඉඳන් මම මේ කියන විදිහට කරන්න. හෙට ඉඳන් ජීවිතේ පුරුදු වෙන්න දැන් මෙහෙම කියනකොට සමහර විට කියයි හාමුදුරුවනේ ඕවා නම් අපේ ගෙවල් වල කරන්න බෑ. එහෙනම් මෙව්ව සේරම දාලා ගහලා යන්න ඕන කියලා. වෙනතොනේ අනුන්ගෙන් හම්බෙනකන් හිටියොත් කරන්න බෑ. වෙලුතර රාජ ගමට බුදුහාමුදුරුවෝ වැඩියට පස්සේ ඒ ගමම බමුණු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙනවා.
හම්බෙලා බුදුහාමුදුරුවන්ට කියනවා බමුණෝ බුදුහාමුදුරුවනේ මේ අපි හරි හම්බ කරන රන් රිදී මසු කහවණු දරන මිනිස් අපිට ගැළපෙන විදිහට බණ ටිකක් කියන්න. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? වෙන කිසි දෙයක් කිව්වේ නැහැ. බමුණන්ට කියනවා මොකවත් නොකරුවට කමක් නැහැ මම මේ කියන ටික කරන්න. බමුණනි හෙට ඉඳන් අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. තියෙනවනේ අපිට වෙනවට අකමැති දේවල්. ඔව්වා අනුන්ට කරන්න එපා. මොනවාද අපි අපිට වෙනවට අකමැති? අර මේ පැත්තේ ලස්සසුම තියෙනවද නැහැ? තියෙනවනේ ලස්සසුම තියෙනවනේ. මරණෝ කවදා හරි ලස්සසුමින්ද බලන්නකො. ඇයි මිනිස්සු හරියට පුපුරනවා. අපි කැමතිද අපිට ඊර්ෂ්‍යා කරනවට? එහෙනම් මොකටද අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ? වෙනතුනේ මේ ගමකට බයිසිකලයක්වත් ගේන්න බෑනේ. කොල්ලෙක් ෆිනෑන්ස් එකක් දාලා බයිසිකලයක් ගෙනාවත් ගමේ මිනිස්සු මොකද කියන්නේ? අර මේ පට්ටි වල එහෙම නැතුව මං කියන බොහෝ පැතිවල කියනවා. කොහොමද? මම ඒ කියන විදිහටම කියන්න. අපූර්වට අහනවා දැන් ඔවුන් ඔව්ව ගෙනාවට කොහොමද ගෙවන්නේ කියලා. ඒක ගෙවන එක අර ගෙනාවු කොල්ලගේ වැඩක්. වැඩි ඕනේ දැන් මේ ගෝයන් කැපෙන කාලේ. වෙනතට වඩා ගේන්නකො බතගෝනි 7-8ක් පටවගෙන. ඇවිල්ලා අහනවා මොනවාද මේ පාර ඉස්ස කියලා. පොහොර තෙල් කීපාරක් ගහුවද කියලා ඉඳන් අහනවා. මිනිස්සුන්ට තරන්න බෑ. මිනිස්සු ඊර්ෂ්‍යයි. මිනිස්සු අපිට ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න නම් අපි මොකද කරන්න ඕන? අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න. කිසි කෙනෙකුට ජීවිතේ ඊර්ෂ්‍යා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න බින්නතුනේ අනුන්ට හරියනකොට සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න ඔය සමහරක් ගම් තියනවා බින්නතුනේ. අපේ ළමයෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමතියි. හරි කැමති. ඒකට අම්මලා පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපුවම බොරු ගොඩවල් කියන්නේ. ඇත්තෙත් නෑ ඔය කියලා දාන්න. අහලා බලනකොට ලැජ්ජ හිපෑ. විභාගේ ප්‍රතිඵල කියන්නේ අනුන්ට කපුරන්න බලාගෙන. මතක තියාගන්න. කවුරු හරි දියුණු වෙනවා නම් ආශිර්වාද කරන්න. ඔය සමහරු කියනවා නේද පින්නදුනේ. ඔය වුන්ට ඔහොම වෙලා මදි කියලා කියනවා නේද මිනිස්සුන්ට වැරදුනහම. නැපෙදල දෙස් දෙවල් තියනවද නැහැ? අප කියනවනේ ඔය කියන්නද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. කොහොමද එහෙම කියන්නේ? මේ සංසාරේ කතා කරන්න හම්බෙලා තියෙන්නේ පෙර පිනට. ඒක නාස්ති කරගන්න එපා. බුදුහාමුදුරුවෝ බමුණන්ට දේශනා කරන බමුණනේ අපිට කවුරුවත් බණිනවට අපි කැමති නැහැ. අපිට කවුරුවත් ගහනවට කැමති නැහැ. ඒ විදිහටම හිතලා අනුන්ට දොස් පරස් නොකියයි. පුරුදු වෙන්න කෙනෙකුගේ හිතක් රිදෙන්න වචනයක්වත් කියන්න එපා. අපි ගෙවල් වල ඉන්නකොට කොච්චර පව් පුරවා ගන්නවද පින්නතොත්. උදේ නැගිටපු තැන ඉඳන් රැ වෙනකොට අයත් කියනවනේ දර හාමුදුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ උන් බොම්මගෙන ඉන්නේ කියලා. බොම්ම ගන්න එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද? එන්නතන බොම්ම ගන්න එක අනුන්ගේ වැඩක්. බොම්මන එකට අපිත් බොම්මන්න කියොත් මොකද වෙන්නේ? අර තමන් උපමා කරගෙන ඉන්න. අපි වගේම තමයි අනුනුත් කැමති නැහැ. අපිට
මොන ප්‍රතිචාරයවත් අපි මොකක්ද පුරුදු වෙන්න ඕන? ඒවා ඉතින් හරි අමාරුයි. අර මේ පැතිවල නැන්දම් මල්ලීලි ගස්ටනේ තියනවද නැතුවද? බොහෝ පැතිවල ඕක තියනවා අපිට. සමහරක් ගෙවල් තියෙනවා එක ගෙදර ලිප් දෙකක් තියෙනවා. එක ගෙදර පිටියේ බලනකොට බැරල් එකක් කෙලින් කරලා අම්මා උයනවා ඒකේ. අය ලේලි උයන එක කන්නේ බොන්නේ නැහැ. ඒක නොකන බීජයක් නම් කමක් නැහැ. ගම වටේ කියනෙව්වා. අපූර්වට කියන අරු කන්න දෙන්නේ නැහැ කියලා. මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම ලේලිගේ නන්දම්මගේ පීඩණයට ගස්ඨණයට භාජනය වෙලා මතක තියාගන්න අතුම නායික ධර්ම උපයෝගී කරගෙන ගෙවල් වල ජීවත් වෙන්න. අනුන්ගෙන් ලැබෙන එක නෙමෙයි තමන්ගෙන් මොකක්ද කරන්න තියෙන්නේ කියලා. වෙනදිනෝ එක අලුතෙන්ම කසාද බඳුණු ජෝඩුවා. ඒ පුතා මට කතා කරලා කියනවා හාමුදුරුවනේ බඳලා සති දෙකයි ගියේ මේ ජීවිතයේ තිබ්බ සතුට සම්පූර්ණයෙන් නැති වුණා කියලා. වෙනදිනේ මහා ගොඩක් නැහැ දැන් ඔයත් කියනව නේද ඔය 3-4 දෙනෙක් ඉන්නකොට තමයි ප්‍රශ්න කියලා. නෑ එක්කෙනයි. එක්කෙනයි. මං හව මොකද? අර පුතා කියනවා අම්මා අපේ එක්කෙනත් එක්ක තරහ වෙලා කන්නේත් නැහැ නැගිටින්නෙත් නැහැ. අම්මලා එහෙම තමයි පලිගන්න එහෙමයි. ඔය බුදියාගෙන දැන් ඔයත්තන්ට හිතන හැටි අපේ නන්දම්ම අපේ අම්මා වගේ කියලා. මට අය බණ වලට කියනෙකුත් නැහැ මම මේක කියනවා ඉතින් ඈ. පස්සේ මම ඇහුවා මං ඒ ලේලිට කතා කරා. මෙව මේ අපේ ගමක නම් ඔහොම වෙච්ච ගමන් දෙන විසඳුම් මොකක්ද? බැන්දොත් වෙන් වෙන්න ඕන. ඕක හරියනවා. බුදුහාමුදුරු ගන්නලා තියෙන්නේ බැන්දොත් වෙන් වෙන්න. එකට ඉන්න ඕන. අම්මලා තාත්තලා ජීවිතේ තනි වෙනව නේද දවසක? කවදද? සේරම බැඳලා ගියපුවම තනි වෙනවා. නෑ මේකට ධර්මයට අනුව විසඳුමක් හොයන්න ඕන. මම හොඳ අවවාදයක් දුන්නා. මම අතුපනායික ධර්ම මේවාරි ශ්‍රේෂ්ඨ ධර්ම ලේලි කියනවා හාමුදුරුවනේ මේ වෙනතන මං ඒ අම්මත් එක්කත් කතා කරා. මං අහුව මොකද්ද ගැටලුව? ඔය නන්දම්මලාට පින්නදින ගොඩක් ලේලිලා පෙන්වන්න බෑ. දරන්න බෑ. එක ගිරියම්ම කෙනෙක් හොඳ සිලුත් ගන්න ඈ. හොඳගේ මූණේ අබ්බ පුපුරන. මං ගාවට එළ මං හවයි කියනවා දැන් මේ අරකි මේකි කියලා තමයි කතාව. කාටද මේ අරකි මේකි කියලා බයි? ලේලිට. මං ඇහුවා මොකද පුපුරන්නේ? හොඳක් ගොත ගහ කියාගෙන යනවා අරකි කියලා. හාමුදුරුවනේ අරකි නියපොත පාට කරනවලු. කවුද? ලේල්. මම මේ කියන්නේ කෙවල් වල තියෙන ප්‍රශ්න. මෙව්වගෙන් තමයි දීග ඇරෙන්නේ. බැන්ත ගමන් පවුල් විනාශ වෙන්නේ නැද්ද? මහගෙවල් වලට එක්ක වෙන එක නවතින්නේ නැද්ද? මේ පැතිවල නම් එහෙම වෙන්නේ නැතුව බොහෝ පැතිවල වෙනවා ඒකයි මම මේ කියන්නේ. හාමුදුරුවනේ අරකි සම්පෝ නැතුව නාන්න මෙහෙම ගොඩාක් chance කියලා අන්තිමේට කිව්වා. හාමුදුරුවනේ ඒකෙගේ සුනිය වැඩිලු. කවුද මේ කියන්නේ? නන්දම්. මම අහුවා දැන් කවුද නියපොත පාට කරන්නේ? ලේලි. කවුද සම්පෝ ගන්න? ලේල්. කාගේද සුදිය වැඩි? මම කිරියම්මට මොකද්ද තියෙන අමාරුව කියලා හමු. දරන්න බෑ. ගස්තනේ ඇචිවෙත්ත ගෙදර අම්මයෙන් අහනකොට කියනවා හාමුදුරනේ කොල්ලා ඒ කාලේ නැගිටින්නේ කණ්ඩ. කොල්ලෝ එහෙ කොල්ලෝ කවද උයන් උදව් කරු? හොඳට දැන් දරන්න බැරි මොකද්ද? පැඳලාවට පස්සේ කොල්ලා ගෑනිත් එක්ක උයනවා.
කොහොමද මාස 3-4ක් එහෙම මේක පෙන්වන්න බෑ. මට කියනවා හාමුදුරනේ නෑ අර ගෑණි උයන්න ඕන. අරකට නැගිටලා උදව් කරවලු බලන්නේ අම්මගේ තියෙන හිතේ තියෙන කැතකම්. මේකට වෙන්න දුන්නේ යද්දන්ට බොහෝ දෙනෙක් කියලා තිබ්බා වෙන් වෙන්න කාලෙකට කියලා. මම කිව්වා ලේලිට හෙට උදේ නැගිටින් තේක හදන් හදලා කාටද දෙන්න ඕන? නන්දම්මට දෙන්න. අනිත් පැත්තට කිව්වා හාමුදුරනේ මං හැදුවට උන්ද පොන්නේ නැහැ. බොඩන බොන එක කාගේ වැඩක්ද? ඒක නන්දම්මගේ වැඩක් නේ. දෙන එක කාගේ වැඩක්ද? හොඳන් අපේ අම්මලාට හොඳ පල්ලම් පාත් වෙන්න යන්න හිට ඉඳන් ඈ. බත් එක උයපු ගමන් මං කිව්වා නන්දම්මට බෙදන්න. මට කිව්වා හාමුදුරනේ මං වැඩ ඇරලා යනකොටත් බත් එක මේසොට හැබැයි ඩස්බින් එකේ බනිස් කවර දෙකක් තිබ්බලු. අරුන්ද බනිස් කිරින් දෙයක් ගාලා කාලා බත් කාලා නැහැ. එහෙමනේ පලිග. කන නොකන එක කාගේ වැඩක්? කටට කොටන්න පුළුවන්. ඒක නන්දම්මගේ වැඩක්. ඒක බෙදලා තියන්න උඩින්. හරි අකමැති. මතක තියාගන්න වේලිච්ච ඉරටු නමන්න බෑ. පුළුවන්. අමුව නැමිහැකි. මම මේ කියන්නේ ලේලිලට. අම්මලා හදන්න බෑ. දැන් මේක කියනකොට සමහර තාත්තලා කියන තියාමුදුරනේ අපේ ගෑනිට උන් කිව්වට තේරෙන්නේ නැහැ නේ කියලා. එල්ලෙන එක නවත්තන්න. එකට එක කියන එක නවත්තන්න. මහ දෙයක් ඕනේ නැහැ. ගෙදර ප්‍රශ්නයක් නැත්තම් හෙට ගිහින් මේක කරන්න. අම්මට බේන්න අම්මා එනකොට කතා කර කර ඉඳලා එනකොට කතාව නවත්තන්න. අරුන්දට ඉඳන් ගිනි ගන්නවා. එනකොට කතාව නවත්තපු එකේ සැකේ. වෙනදින ඕවා තමයි ගෙවල් වල ඇති වෙන ප්‍රශ්න. අය මේ උතුරු දකුණ ගැන ගහ ගන්න බැරුව ඔට්ටු වෙන්නේ නැහැ නේ කවුරුවා. මං අර ලේලිට කිව්වා වැඩට යනකොට අම්මට වැඳලා යත් කියනකොටම කිව්වා හාමුදුරනේ වදිනකොට අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්? පැත්තන්ට පැහැදිලි නේ මම මේ කියන්නේ. දැන් මේ සත්පුරුෂකම කියන එක කාගාවද හැදෙන්න ඕනේ? මේක අපි ගාව හැදෙන්න ඕනේ. අර මේ ගම් වලත් ඉන්නවා දැක්කට මූණක් බලන්න දුඹින් බලාගෙන යන මිනිස්සු නැතු වෙදි මම හිතන්නේ. නේ හොම්බකට බල්ලා hina වෙන්නේ නැහැ. අපිට පුළුවන් දෙයක් මිනිස්සුගේ කට අරින්න. හැබැයි අපිට එකක් පුළුවන් මොකක්ද? අපිට පුළුවන් hina වෙන්න. hina නොවෙන එක අනුන්ගේ වැඩක්, hina වෙන එක අපේ වැඩක්. අර ලේලිට මං කිව්වා සති 2ක් විතර කරන්. හැන්දෑවේ 5:00 විතර කෝල් එකක් ගත්තා. එතකොට බණකට යනවා. කලබලෙන් හාමුදුරුවනේ අද අම්මා උයලා කිව්වා. කවුද උයලා තියෙන්නේ? නැත්නම් වෙනස් වෙන්නේ මොකෙන්ද වෙනස් වෙන්නේ? වෛරයට මෛත්‍රියද වෛරයට වෛරද? අපේ ගෙවල් වල කොයිද මෛත්‍රී? එකක් කිව්වොත් 60ක් කියන්නේ දුටි කාලා තමයි නවතින්නේ අන්තිමේට. කට පරිස්සම් කරගන්නකෝ. කට වහගෙන ඉන්න තාක්කල් සිද්ධ වෙන අකුසලයක් කියමු බලන්න. ඔක අරපු ගමන් පව් ගොඩවල් පිරෙන. පස්සේ කියනවා හාමුදුරනේ මං කියව හරියයි. කොල්ලා කියන අපේ කෙන නැගිටින්න කලින් අම්මා උයනෝ. හාමුදුරුවනේ වෙනද අපේ කෙන බත් තොතන්නේ ලන්සිට් එකේ. අම්මා මොකේද උතලා දෙනවා කියන්නේ? කෙහෙල් කොලයක් කපලා තියලලු බත් එක උතන්. කාටද මේ? කාටද උතන්? ලේලිට. හිටියේ කොහමද?
කවුද ඉස්සර වෙන්න ඕනේ? කොහොමද ලේලිත් පහෝදායි නම් තේ හදන්න නැතුව බත් බෙදන්න නැතුව ගණන් ගන්න නැතුව හිටියන. මයිදල් තන සුමානයක් විතර යනකොට. වෛරය නැති වෙන්න ඕන මොකෙන්? මෛත්‍රිය. නැන්දම් මගේ කටකම දිහා බලලා අපිත් එකටක කරුවන අර කොල්ලමට බුදු වෙන්න කියලා පින් දෙනවා. මං කරපු දෙයක් නෑ බුදුබණ කියපු එක විතරයි කරන්නේ. තථාගත භාෂිතය මේක කවදාවත් මේකේ වරදින්න හේතුවක් නෑ. මේකෙන් අවඩක් වෙන්න කියනවා හාමුදුරනේ දවසක් අපේ එක්කෙනා එනකොට හෙම්බිරිස්සාව හැදිලා නාලා එනවා. අම්මා ගිඩි ගාලා කොත්තමල්ලි තම්බනවලු. වෙනස් වෙච්ච හැටි. ඒ දුව කියනවා හාමුදුරනේ ගිහින් වතුර බොනකොට වතුර එකේ අමුතු රහක් එනවා. මොකක්ද රහ? අම්මා රෑ වතුර එකක් උණු කරලා නිමෙන්න තියලා උදේට බෝතලෙට දානවලු කාගෙද? ලේඩි වෙනස් වෙනවා බින්නදොලේ. වෙනස් වෙන්න නැති එකක් නෑ. වෛරක්කාරකම් වයි තියෙනවා සේරම නැති වෙයි. කවුද වෙනස් වෙන්න ඕන? අපි වෙනස් වෙන්න ඕන. අනුන් වෙනස් වෙන්නේ නැහැ. අනුන්ගේ කතකම් දිහා බලාගෙන අපි කතකම් කරුවොත් මොකද වෙන්නේ? අර බුදුහාමුදුරු ගන්නව නේද නහි වේරේන වේරාණි අහලා තියෙනවනේ. සම්මං තිද උදාචනං අවේරේනච සම්මන්තිනේ. අවෛරයෙන් තමයි වෛර නැති වෙන්නේ. අර මුළු පවුලම දැන් හරි සතුටින් ඉන්නවා. ඒක නොවෙන්න හේතුවක් නෑ. අර මතකද නන්දිවිශාල ජාතකේ? පළවෙනි දවසේ හරක ඇද්දත් එක අඩියක්වත් තිබෙන්නේ නෑ. මම මේ නන්දම්මල හරක් ගන්නට දානව නෙමෙයි හොඳේ. මතක් වෙච්ච හින්දා කියන්නේ. දෙවෙනි දවසේ හරි ආදරෙන් හරි ලෙන්ගතු ගමින් කතා කරා හරකත් ජීවිතේ පුරුදු වෙන අනේකට හොඳට ආදරය කරන්න. ඒක අනේකගෙන් ලැබෙන විදිහ ගැන තක්සේරු කරන්න එපා. මතක තියාගන්න වෙනදුනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කාලෙකින් හම්බෙච්ච ඔය මනුෂ්‍ය ආත්ම භාවය වෙනතනියෝග වැඩිපුරම අපි නාස්ති කරගන්නේ කවුරු හිතද? අපි හරියට අනුන් හින්දා මේක නැති කරගන්නවා පිළිතොනේ. දැන් ඔය භෞතික වශයෙන් කියමු බලන්න අපිට කියලා කරගන්න දෙයක් මොනවාද තියෙන්නේ? කියන්න බෑන්න මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්න? කාට සුවඳ යන්න? ඔය ජීවිතේට අපි ගහලා ගෙවල් වල ඉඹෙමයි ඉන්නවද? අනුන්ට සුවඳ යන්න නේද? දැන් කියපු ගමන් ඔය රෙදි ගලවන්න කුණු ගෑවෙනවා කියලා. ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ නේද? මේ පැතිවල නම් එහෙම නැතුව. දැන් ගිහින් බලන්න බුදිය ගන්න මෙට්ටේ වලවල් 4ක් විතර තියෙනවා. ඒ වුණාට ස්තෝපුවට ඒකට ටයිල්. ඇයි කියලා අහනකොට ලැජ්ජයි බෑලු. ලැජ්ජ වෙන්න ඕන බුදිය ගන්න එකක් නැති එකට. ඇස්වලට ටයිල් අල්ලවටත් තියෙනවා. ඔය මදුරු දැලේ වලවල් 4ක්වත් ඇති. සරන් කෑලි තියලා මහලා මදුරු වෙනවට. ඇයි? ඒ වුණාට අපේ අම්මලාට ජනෙල් වලට අලුත්ෙන්ම කර්ටන් දාන්න ඕන. එන ගහනවද හොඳ මදුරු දැල කුයි මෙට්ටකුයි ගත්තා. අනුන්ට කමුරණ එක නවත්තන්න. ජනේලේ සම්පූර්ණ සාලේ ජනේලේ පියන් අල්ලලා වීදුරු දාන. බුදිය ගන්න කාමරේට ඉදිරියේදී කාඩ් බෝඩ් රටක් පහක තියෙනවා ගාලා යන ගහනවා. බුදිය ගන්න කාමරේට සිවිලින් කෑල්ලක් ගහගන්න නැහැ. බෑ ඉස්සරහට බීරළු ගහන්න ඕනේ. අහලා බලනකොට ලැජ්ජයි බෑලු.
භෞතිකයේ වැඩිපුරම කඹරන්නේ අපිට කණ්ඩ පොණ්ඩ අනුන්ට පෙන්නන්න. අර කියමු බලන්න මිනිස්සු රත්තරන් පළඳින්නේ ඇයි? ගෙවල් වල ඉන්නකොට දාගෙන ඉන්නවද? ඊට ගලවලා තියෙන. ඒක පෙන්නන්න ඕනේ. තමන්ට බලන්න ඕන නම් ගෙදර ඉඳි දාගෙන හිටියනම් මොකද වෙන්නේ? දැන් ඔය හෙටන්නේ වෙඩින් එකක් නොතිබෙන්න අපේ අම්මලා තාත්තලා කොණ්ඩේ කළු කරනවද නැහැ? එම ගෙදර ඉන්නකොට තනින් දැල බහුණට නිච්චයක් නැහැ. කොයි හරි යන්නව තියෙන්න ඕන. අම්මලා ඔළුවේ ගහනකොට තාත්තත් බුරුසෙන් ටිකක් අරගෙන රැවුලේ අතුල්ලා ගන්න. ඒක ගෙදර හිටියට ගානක් නැහැ. මිනිස්සු භෞතිකයේ වැඩිපුරම කඹරන්නේ කාටද? කන්නේ පොට්නේවත් නැහැනේ හරියට. එහෙම කරත් නැහැ. මිනිස්සු භෞතිකයේ වෙනද වැඩිපුරම කඹරන්නේ අනුත් මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය ඒක අනුන්ට කඹරන එක නවත්තන්න. අපේ සැප සතුට තීරණය කරන්න ඕන පින්නතුනේ අපි මත. ඔය මහ දෙයක් භෞතික වශයෙන් නම් ඔය අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. මොකවත් තියනවද? භෞතික විදිහට ගත්තා කිසි දෙයක් නැහැ. අඩුම තරමේ අර ගෙවල් වල කැබිනට් වල තියෙනව නේද? තැටිපි ගම් වීදුරු බෝල්ලා නම්මන සම්මජාතියකට ඔගේ බත් කාලා තියෙනවා. ඔය ඕන ඇතිලි අප්පල්ලේ මඩක් විමෝ බෙලෙක් හරි මොකේ හරි කනවා මිසක් ඔය තැටිපි ගම් කළු සුද්ද කියලාවත් දැකලා නැද්ද ගෙවල් වල තියෙනවා. කන්නේ නෑනේ. කාටද කපුරන්නේ? අනුන්ට. පැහැදිලිනේ මම මේ කියනවා. දැන් ඔය භෞතිකය අපිට වැඩක් නැහැ. මට කියන්න. දන්න කාලේ ඉඳන් කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? අන්න පටිවල පැත්තේ බැන ගන්නවද නැහැ? නිකන් ඉන්න ගම කුණුහරුප කියනවද මට? එච්චර ඕනේ. ඔය ජීවිතේ තෝ කියලා කිව්වනම් කවදා හරි කිව්වේ කාටද? අපිට තෝ කියා ගන්නවද? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? ඒත් අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිට වෛර කරනවද? පැහැදිලි නේ මම මේ කියන්නේ. මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද දැන් මහ දෙයක් ඕනේ නැහැ. මේ ඉන්න කාගේ හරි මැද්දේ කාගේ හරි ෆෝන් එකකට සද්දෙට කෝල් එකක් එන්න ඕන. චච්චෝ ගාලා බලන්නේ නැද්ද ඒකට? කේන්ති යන්නේ ෆෝන් එකේ අයිතිකාරයටද ඔට පිටයි මිනිස්සු. මොකටද අනුන් දෙන කෝල් වලට කුලක් වෙන්නේ? හැමදාම කරන්නේ අනුන්ගේ කෝල් වලට කුලක් වෙන එක. ඔකටවත් මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? කියමු බලන්න. අපිට ඊර්ෂ්‍යා කරනවද? ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට පව් පිරෙන්නේ. අපි දෙස් දෙවල් තියන්නේ කාටද? මම මේ කියන්න යන්නේ අන්තිමේ මං අහනවා අපිට කියලා කරගන්නේ මොකද්ද කියලා. හොඳ? කියමු බලන්න අපිට කියලා කරගන්න දෙයක්. ඔය ජීවිතේ කවදා හරි කේන්ති ගියා නම් කේන්තිගේ කවුරු හින්දාද? කවදාවත් දවල්ට බත් කාලා ගෙදර ඉන්නකොට කේන්ති යනවද? නෑ. පල්ලෙක් උඩු පුරන්න ඕන බලන්න බුදියාගෙන ඉන්නකොට. බල්ලටත් එක කුණුහරුපෙන් බයින්නද? නැතුවද මේ පැතිවල. බල්ලෝ පුරන්නද කතා කරන්නේ? බල්ලෙක් පුරන්න බෑ කුණුහරුප කියනවනේ. නැද්ද? බයිනෝ.
මදුරුව කෑ ගහන එකද දරන්න පුළුවන් කන එකද දරන්න පුළුවන් අප්පුඩියක් ගහන්නද කෑ ගහනකොට මේ මදුරුවට සද්ද හෙන්න ගහන්නේ ඒක අමාරුයි මේ පැත්තේ වතුර හරවනවද බෙල්ල වල නැහැ මෙහෙනම් දබර වෙන්නේ නැතුවද වතුර හරවනකොට මරා ගන්නවනේ වතුර හරවන්නට කිව්වා අර මේ පැත්තේ ගොවි සමිතිය තියනවද නැහැ වැව් තියනවද එහෙනම් මේ පැත්තේ බදු දෙන්නේ නැතුවද මාළු අල්ලන්න බොහෝ පැතිවල පින්නතන වැව් බදු දෙනවා මාළු අල්ලන්න පවුද පිට ඔයතුගේ හාඳුරන්න තෙක් පිළිවාගන්නකොට නම් ඔය බණ කියන්නේ නැහැ ඒ වුණාට පව් අපූර්වණ වැව්පත් දීලා බට්ටකට ඇවිල්ලා පඳුරු ගැට ගහනවා දෙයියට කන්න ලව් කරනවා මේ පාර කන්න පැහෙන්න ඕනේ අර මඩේ ගහන මාළු පැටව අල්ලගෙන මරාගෙන කාලා කන්න පස්සන්න පුළුවන් දෙයියන්ට බුදු සරණයි එහෙනම් පැහි පුරුදු වෙයි මම ඒක කිව්ව ඒක කරනවා නම් කරන්න එපා පිළිතුරු නේ හරි ගම් පිටින් විනාශ වෙන අකුසල ජීවිතේ පුරුදු වෙන්න මේක වැටි පුරම අපි අකුසල් කරගන්නේ අනුන් හින්දා මේක වැටි පුරම නාස්ති කරගන්නේ අනුන් හින්දා හෙට ඉඳන් මම ඔය කියපු එකක්වත් කරන්න එපා තමන් උපමා කරගෙන ඉන්න මම මට වෙනවට අකමැති දේවල් කවදාවත් අනුන්ට කරන්න එපා දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න